අද අපි කතා කරන්නේ GB 4ක ෆයිල් එකක් SLT fiber connection එකක් යූස් කරලා අප්ලෝඩ් කරන්න ගියොත් කොච්චරක් වෙලාවක් යයිද කියලා. Welcome to Hashanki YTC. ඉතල කිව්වා වගේම අද අපි කරන්නේ GB 4ක වෙන අපේ මේ channel එකේ වීඩියෝ එකක් අපි YouTube එකට අප්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් වෙනද වගේ නෙමෙයි අපි මේක අද අප්ලෝඩ් කරන ටයිම් එකක් දාලා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක කොච්චරක් සයිස් එකක් තියෙනවද කියලා. ඉතින් වීඩියෝ එකෙන් තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පහළ දෙන subscribe button එක click කරලා අපේ subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ හොඳයි කියලා හිතනොත් වීඩියෝ අන්තිම වෙනකම් බලලා ලයික් එකක් දාලා ඔයාගේ ෆීඩ්බැක් එක කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ සයිස් එක විදිහට GB 4ක් තියෙනවා. GB 4යි MB 60ක්. හරිද? අපි GB 4ක් විදිහට ගමු. ඉතින් අපි මෙන්න මේ වීඩියෝ එක තමයි අද අප්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් අපි බලමු කොච්චර ටයිම් එකක් යයිද කියලා මේකට. හරි මෙතෙන් දෙන ටයිම් එක ගැන ගන්න මම මේ දෙයට මගේ Windows එකේ දෙන stopwatch එකම ඕපන් කරලා තියෙනවා. අර අපි ඉස්සෙල්ලා අපේ channel එක YT studio එකක් ලොග් කරලා මේක අප්ලෝඩ් කරන තැනට යන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ දෙයට අපේ channel එක YT studio එකට ඇවිල්ලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. හරි මම අර අපේ වීඩියෝ එක මෙන්න මෙතනට drag and drop කරලා දාන්නම්. ටයිම් එක ස්ටාර්ට් කරනවා. අපි බලමු මේක කොච්චරක් වෙලා ගන්නේද කියලා. ඉතින් මෙතෙන්දී අපි කතා කරලා තියෙන Wi-Fi extending වෙන ඔය ගෙදර තියෙන පාරන ඩයලොග් හරි SLD හරි router එකක් use කරලා කොහොමද ඔයගේ ගෙදර Wi-Fi signal නැති තැනකට Wi-Fi signal ගන්න විදිහ තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී SLD වගේ SLD ඩයලොග් එක අයින් කරන router එකක් නැති වුණොත් ඔයාලට අඩු මුදලකට දාරාසින් වගේ මේ වගේ router එකක් ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා. අපි ඒක ගැන මේ වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. මෙතන රිපීටර්ස් මොකුත් use කරන්න නැතුව අපි මේ වැඩේ කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ගෙදරම තියෙන දේවල් use කරලා. මෙතෙන්දී අපිට කඩෙන් ගන්නවා නම් ගන්න තියෙන එකම දෙයයි ටිකක් දිග network cable එකක්. ඊළඟ එකත් එක්කම අපි බලමු ප්‍රෝග්‍රෑම් එකේ අපේ task manager එකට ගිහිල්ලා කොච්චරක් ස්පීඩ් එකකින් අපේ ඉන්ටර්නෙට් එක use වෙනවද කියලා. ඉන්ටර්නෙට් වලට ගියාට පස්සේ ඔට මෙන්න මේ විදියට send speed එක Mbps 100 ගණන් වලින් යනවා බලා ගන්න පුළුවන් 90 ගණන් 100 ගණන් යනවා බලා ගන්න පුළුවන්. හරි guys අන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේක සම්පූර්ණයෙන්ම GB 4ක ෆයිල් එකක් SLD fiber connection එකක් through upload වෙන්න විනාඩි 7යි තප්පර විනාඩි 7යි තප්පර 19යි මිලි තප්පර 25ක කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අද අපේ වීඩියෝ එකේ අපිට ගන්න ඕන දේ උනේ. ඉතින් මම මෙතෙන්දී මගේ කනෙක්ෂන් එකේ ස්පීඩ් එක අතවල ටෙස්ට් කරලා පෙන්නන්නම්. හරි මම මෙතන go කියන එක දෙනවා.
හරි. ඔයාලට දැන් MP ෆයිල් එක විතර බලා ගන්න පුළුවන් වෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක තිබිලා තියෙන්නේ Mbps 304ක්. අපි මේක Mbps 300 කියලා ගමු. අප්ලෝඩ් ස්පීඩ් එකත් Mbps 312ක් තියෙනවා. අපි මේක 310ක් කියලා ගමු. ඉතින් මෙන්න මේ වගේ අප්ලෝඩ් ස්පීඩ් එකක් සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකට තමයි GB 4ක ෆයිල් එකක් full YouTube අප්ලෝඩ් වෙන්න විනාඩි 7යි තප්පර 19ක් ගිහින් මේක අපි දල වශයෙන් ගමු විනාඩි 7යි තප්පර 20ක්. එහෙම නැත්නම් විනාඩි 7ක් ගිහිල්ලා කියලා GB 4ක ෆයිල් එකක් YouTube එකට අප්ලෝඩ් වෙන්න. ඉතින් අපි මේ වගේම GB 5ක විතර ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා බලමු ඊළඟට කොච්චරක් මේකට ටයිම් එක කියයිද කියලා. ඉතින් අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් සහ අවමෝක් කරතේ දැනගත්තා කියලා හිතුණා නම් ඒක ලයික් කරන්න, fashion video අලුත් කරන subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් බලන්න හොඳයි සහ ඒක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න. එහෙනම් thank you for watching this video.